ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අද මම කතා කරන්න යන්නේ ඉතා සුවිශේෂී වූ ග්‍රහමාරුවක් පිළිබඳව. ඒ තමයි සෙනසුරු ග්‍රහමාරුව. ඔබ දන්නවා මේ සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. එනම් සෙනසුරු ග්‍රහයා මේ මොහොතේ කුම්භ රාශිගත වෙලා ඉන්නේ. මේ කුම්භ රාශියේ සිට මීන රාශිගත වෙනවා. මේක සිද්ධ වෙනවා එළඹෙන 2025 මාර්තු මාසයේ 29 වෙනි දින රාත්‍රී 9:44ට. 9:44 තමයි සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වන්නේ. ඒ වගේම 1996 පෙබරවාරි මාසයේ මීන රාශි ගත වූවායින් පස්සේ අවුරුදු 29කින් තමයි නැවතත් මීන රාශියට පැමිණෙන්නේ. ඉතින් මේක සුවිශේෂී ග්‍රහමාරුවක්. මේ මීන රාශියේ 2028 පෙබරවාරි මාසයේ 23 දක්වා ගත කරනවා. ආසන්න වශයෙන් අවුරුදු 2යි මාස 11ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 3ක් ගත කරනවා මේ මීන රාශියේ සෙනසුරු. ඒතකොට ඔබ දන්නවා මේ සෙනසුරු තමයි සාමාන්‍යයෙන් කුසල් අකුසල් පැත්ත ගොඩක් නියෝජිතත්වය දක්වන්නේ. ඒ වගේම ඉවසීම, අර පිරිමසාගෙන කටයුතු කිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය, ඒ වගේම චිත්ත ඒකාග්‍රතාව, පුණ්‍ය කටයුතු, තපස් දිවිය, අපි ගත්තොත් අසරණයට උදව් කරන්න, මෙලෝ පරලොව පින්පිනිස ඔය යම් දේවල් කරන්න, ගුණධර්ම මේ වගේ හොඳ පැත්ත නියෝජනය කරන්නේ සෙනසුරු. ඒ වගේම අවාසනාව, දිලිදුකම, දුක් විඳීම, කම්මැලිකම, කටයුතු වලට නොයෙකුත් බාධා පැමිණීම, මෙන්න මේ පැත්තත් සෙනසුරු විසින් නියෝජනය කරනවා. ඉතින් ඒකින්ද ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් තමයි මේ සෙනසුරු ග්‍රහමාරුව. මේකෙදී ගොඩක් වෙලාවට ලග්නේ රාශියකින් උදා වෙනවා, විශේෂයෙන්ම මේෂ ලග්නයේ. ඒ වගේම දැනට මකර රාශියට ගෙවෙන ලග්නේ රාශියකේ අවසන් වීමක් සිද්ධ වෙනවා මේ මේෂ ලග්නයට ආරම්භ වීමක් වගේම. ඒ වගේම කටක ලග්නලාභීන්ට ගෙවෙන අෂ්ටමේ රාශියකේ අවසන් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට අෂ්ටමේ රාශියකේ ආරම්භ වීමකුත් සිද්ධ වෙනවා. ඒතකොට මේ කරුණු සියල්ලක් සලකලා බලලා මම විග්‍රහ කරන්නම් මේ ලග්න 12ට මේ සෙනසුරු ග්‍රහමාරුව කොයි ආකාරයෙන් බලපැවැත්වෙයිද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නලාභී ඔබගේ 12 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන 2025 මාර්තු මාසයේ 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහමාරුවේදී. මේ 12 වන භාවයට සෙනසුරුගේ පැමිණීම සමගම මේෂ ලග්නලාභීන්ට සෙනසුරු ලග්නේ රාශියකේ ආරම්භ වෙනවා. මේ ලග්නේ රාශියකේ ආරම්භ වීම සහ 12 වන භාවයට පැමිණීම මෙන්න මේ කාල පරාසය ගත්තොත් ගොඩක් වෙලාවට වැය පාර්ශවය තරමක් ඉහළ යන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. මෙන්න මෙතනදී ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ සෙනසුරුගේ පැමිණීමත් සමගම ඔබ තීරණ ගන්නකොට ගොඩක් වෙලාවට තමන් හරි කියන මතයේ ඉඳලා තීරණ ගන්න අවස්ථා යෙදෙනවා. මෙන්න මේ වගේ දේවල් ගොඩක් වෙලාවට වරදිනවා. මෙන්න මේ වැරදීම නිසා තමන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු නොවීම නිසා මානසික වශයෙන් පීඩා විඳින්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. ඒක ගොඩක් වෙලාවට වැය පාර්ශවය පැත්තෙන් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ආයෝජන අවස්ථාවන් වලට ඉතාමත්ම සාර්ථක කාලයක් කියලා කියන්න පුළුවන්. හරියට තීරණ අරගෙන තමන් ආයෝජනය කළ යුත්තේ මොන ශේෂ්ත්‍රයන් තුලද කියලා අවබෝධයෙන් යම් දේවල් වලට යොමු වෙන්න පුළුවන් නම් ඔබට මෙන්න මේ කාලය ඉතාමත්ම සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි දැඩි කැපවීම, උත්සාහය, මෙන්න මේ වගේ ගති ලක්ෂණ වල වර්ධනය වීමක් පෙන්වුම් කරනවා. ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරනවා. ඕනම බැරෑරුම් කටයුත්තක් සාර්ථක ලෙස නිම කරන්න පුළුවන් හැකියාව, දැඩි ආත්ම විශ්වාසය ගොඩනැගෙන ආකාරයක් පැහැදිලි ලෙසම මෙන්න මේ කාල පරාසය පුරාවටම දැක ගන්න ලැබෙනවා. ඉතින් අර හරියට තීරණ අරගෙන නොයෙකුත් ආයෝජන අවස්ථාවන් වලට යොමු වීම ඉතාමත්ම සාර්ථකයි මේෂ ලග්නලාභීන්ට මෙන්න මේ කාල පරාසය තුලදී. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ දැඩි අධිෂ්ඨානයේ කැපවීම නිසා ඕනම ජයග්‍රහණයක් තමන් නතු කරගන්න පුළුවන් අවස්ථා පැහැදිලි ලෙසම මෙන්න මේ කාලය තුලදී උදා වෙනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නලාභී ඔබගේ 11 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන 2025 මාර්තු මාස 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහමාරුවේදී. මේ 11 වන භාවයේවත් අයස්ථානයේ සෙනසුරුගේ පැමිණීම වෘෂභ ලග්නලාභීන්ට සාර්ථක කරගන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ආයෝජනයේ පැත්තට ගොඩක් සාර්ථකයි. ඒ වගේම අලුතින් ව්‍යාපාර
අලුත් රැකියා මෙන්න මේ වගේ පැත්තට යොමු වෙන්න පුළුවන් අවස්ථාවන් වලටත් බෙහෙවින් සාර්ථක භාවයක් පෙන්වු කරනවා. මෙතනදී ගොඩක් වෙලාවට යම් යම් අවස්ථාවන් වලදී අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් ඔබ ගන්න තීන්දුව තීරණ වල නිවැරදි භාවය අවම වීම නිසා. මෙන්න මෙතනදී මේ සෙනසුරුගේ පැමිණීමත් සමගම මේ 11 වන භාවයට අයස්ථානයට තමන්ගේ ආයෝජන අවස්ථා අර මං කිව්වාගේ අලුත් ව්‍යාපාර නව රැකියා මේ පැත්තට යොමු වෙන්න පුළුවන්. නමුත් යම් යම් අවස්ථාවන් වලදී අසාර්ථක වෙනවා. මොකද තමන් හරි දේ හරි වෙලාවට කර ගැනීමට අපොහසත් වීම. මෙන්න මේ නිසා බලාපොරොත්තු කඩවීම සිද්ධ වෙනවා. මේ බලාපොරොත්තු කඩවීම නිසා මානසික පීඩනයන් හට ගන්න ආකාරයක් පෙන්වුම් කරනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට අර යම් යම් අවස්ථාවන් වලට යොමු වෙනකොට තීන්දුව తీරන ගන්නකොට ගොඩක් වෙලාවට කල්පනාකාරීව ගන්න ඕනේ. ඔබගේ තියෙන ආත්මාර්ථකාමී ස්වરૂපයෙන් තීන්දුව తీරන ගන්න ගියොත් ගොඩක් වෙලාවට අර මං කිව්ව බාධා වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඉතින් මේක ගැටලුවක් වෙනවා වෘෂභ ලග්නලාභීන්ට. මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් නම් ඔබට අතිශය සාර්ථකයි. මෙන්න මේ සෙනසුරු ග්‍රහමාරුව විශේෂයෙන්ම ආදායම් තත්ත්වයන් ස්ථිර කරගන්න, වර්ධනය කරගන්න, ඒ වගේම අලුතෙන් ව්‍යාපාර ගොඩනගා ගන්න, නව රැකියා සඳහා යොමු වෙන්න මෙන්න මේ පැත්තට අතිශය සාර්ථක කාලයක් කියලා පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම අර කේන්දරයේ වෙනයම් ග්‍රහ දෝෂ අපල තියෙනවා නම් ඒ සඳහා නිසි පිළියම් කර ගැනීමෙන් ඔබට මෙන්න මේ කාලය සාර්ථක කරගන්න පුළුවන් පැහැදිලි ලෙසම. මිථුන ලග්නලාභී ඔබගේ 10 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහය පැමිණෙන්නේ. එළඹෙන 2025 මාර්තු 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහමාරුවේදී. මේ 10 වන භාවයට සෙනසුරුගේ පැමිණීම මිථුන ලග්නලාභීට පැති කීපයකින් සාර්ථකයි. සාර්ථක වෙන්න පුළුවන් පැති තමයි අපි ගත්තොත් මූලිකවම ආදායම් තත්ත්වයන් ශක්තිමත් කරගන්න පුළුවන් මාර්ගයන් විවර වෙනවා. ඒ වගේම ආගමික කටයුතු සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දක්වන කාලයක්. මෙතනදී ආගමික කටයුතු සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දක්වන කාලයක් කියලා මම අදහස් කරන්නේ ගොඩක් වෙලාවට යම් අවස්ථාවන් වලදී මේ කාල පරාසය තුලදී විශේෂයෙන්ම ආර්ථිකමය පැත්ත ගත්තොත් මානසික පීඩා ගෙන දෙන ආකාරයක් පෙන්වුම් කරනවා. මේ මානසික පීඩා වලින් මිදීම සඳහා ඔබ නොදැනුවත්වම වගේ ආගමික කටයුතු වලට වැඩිපුර නැඹුරු වෙන හැකියාවක් පැහැදිලි ලෙසම පෙනෙන්නට තියෙනවා. ඉතින් මෙතනදී මේ ආර්ථිකමය පැත්තෙන් මානසික පීඩා ඇතිවීම මෙන්න මේක ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද අර මං කිව්වා වගේ ඔබට නොයෙකුත් අවස්ථාවන් පෙන්වුම් කරනවා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට. මෙන්න මේ අවස්ථාවන් පෙන්වුම් කරනකොට මේ සෙනසුරු ග්‍රහමාරුව ආවම තියෙන ගැටලුවක් තමයි මේ අවස්ථාවන් Tamanට සුදුසු එක මොකද්ද නුසුදුසු එක මොකද්ද කියලා තේරුම් ගැනීමට තියෙන අපහසුතාවය. මෙන්න මේ නිසා සමහර අවස්ථාවන් වරදිනවා. මේ වරදින නිසා මානසික වශයෙන් පීඩාගෙන දෙනවා. ඉතින් මේ ආර්ථිකය ස්ථාවර කරගන්න, වර්ධනය කරගන්න යම් තීන්දුව తీරන ඩිසිෂන්ස් ගන්නකොට ඔබ කල්පනාකාරී විය යුතුමයි. ඒ කල්පනාකාරීව හරි තීරණ ගන්න ගොඩක් වෙලාවට අර ආගමික කටයුතු සම්බන්ධව ඒ පැත්තට නැඹුරු වීමත් ඔබගේ මානසික සුවයත් පැහැදිලි ලෙසම ඉවහල් වෙනවා. එතකොට මේ පැති දෙකම ඔබට අර මධ්‍යස්ථ ආකාරයෙන් කරගෙන යන්න පුළුවන් නම්, බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම් මිථුන ලග්නලාභීට මෙන්න මේ කාලය අතිශය සාර්ථකයි කියලා කියන්න පුළුවන්. කටක ලග්නලාභී ඔබගේ 9 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන 2025 මාර්තු මාස 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහමාරුවේදී. කටක ලග්නලාභීන්ට මේ සෙනසුරු ග්‍රහමාරුව ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් කියලා පැහැදිලි ලෙසම කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබ දන්නවා ඔබ මේ වෙනකොට සෙනසුරු අෂ්ටම ඒරාශ්චකයට යටත් වෙනවා. මෙන්න මේ අෂ්ටම ඒරාශ්චකය අවසන් වෙනවා 2025 මාර්තු මාසේ 29 වන දින සෙනසුරු ග්‍රහමාරුවත් සමග. එතකොට කටක ලග්නලාභීන්ට ගොඩක් වෙලාවට තිබුණ පීඩාකාරී ස්වභාවයන්ගෙන් මිදෙන්න පුළුවන් අවස්ථා පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මෙන්න මේ නිසා ඔබට අතිශය සාර්ථකයි. මෙතනදී ගොඩක් වෙලාවට කටක ලග්නලාභී වැඩිපුර ආගමික කටයුතු වලට නැඹුරු වෙන ආකාරයක් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ මේ දක්වා අවහිර වෙලා තියෙන ගෘහ ජීවිතයේ යම්
ගැටලුකාරී අවස්ථා, ඒ වගේම ආර්ථිකමය පැත්ත, රෝගාබාධ මෙන්න මේ වගේ දේවල් වලින් යම් සහනයක් උදා කරගන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙනෙන්නට තියෙනවා. මෙතනදී විශේෂත්වය තමයි ඔබ අර පීඩාකාරී ස්වභාවයන්ගෙන් මිදෙනකොට ගොඩක් වෙලාවට අර ප්‍රබෝධමත් භාවයකින් මෙන්න මේ කාල පරාසයන් තුළ කාලය ගත කරන ආකාරයක් පෙන්වුම් කරනවා. මෙන්න මෙවැනි සංසිද්ධි හේතු කොටගෙන ගෘහ ජීවිතය තුළ පීඩාකාරී ස්වභාවයන්ගෙන් මිදෙන්න පුළුවන් අවස්ථා පැහැදිලි ලෙසම දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම ආර්ථිකමය තත්ත්වයන් යම් තාක් දුරට ස්ථාවර කරගන්න පුළුවන් මාර්ගයන් පැහැදිලි ලෙසම ඔබට පෙන්වුම් කරයි. ඒ මාර්ගයන් හරියාකාරව තේරුම් අරගෙන ඒ සඳහා යොමු වීමෙන් ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම අර කඩා වැටිලා තිබ්බ ආර්ථික තත්ත්වයන් නැවතත් වර්ධනය කරගන්න පුළුවන් හැකියාවන් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ ආකාරයෙන් තමයි රෝගාබාධවල යම් කිසි සුවයන් පෙන්වුම් කරයි. ඒනුත් මානසික සුවයන් ළඟා කරගන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නලාභී ඔබටත් ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් තමයි සෙනසුරු ග්‍රහමාරුව 2025 මාර්තු මාස 29 වන දින ඔබගේ 8 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ. ඔබ දන්නවා මේ 8 වන භාවයට සෙනසුරුගේ පැමිණීම කියන්නේ අෂ්ටම ඒරාෂ්ටකයේ ආරම්භයක්. එනම් සිංහ ලග්නලාභීන්ට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයක් ආරම්භ වෙනවා. මේ අෂ්ටම ඒරාෂ්ටකයේ ආරම්භ වීම නිකන් අපි ගතු නිකන් බය හිතෙන දෙයක් නෙමෙයි. ඇත්තටම හරියාකාරව මූණ දෙන්න පුළුවන් නම්, හරියාකාරව තීන්දුව తీරන ගන්න පුළුවන් නම් ඔබට සාර්ථක වෙන්න පුළුවන් පැති කීපයක් තියෙනවා. සාර්ථක වෙන්න පුළුවන් පැති තමයි ගොඩක් වෙලාවට අපි ගත්තොත් ගෘහ ජීවිතයේ පැත්ත සහ ආර්ථිකමය පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම යම් රෝගාබාධවල වර්ධනයකුත් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම නහරාශ්‍රිත රෝගාබාධවල වර්ධනයන් දැක ගන්නට ලැබෙයි මේ කාල පරාසය තුලදී. විශේෂයෙන්ම අපි ගත්තොත් ගෘහ ජීවිතයේ පැත්ත ගත්තොත් මෙන්න මේක ඉතාමත්ම සුවිශේෂී. ගෘහ ජීවිතයේ තුලදී ඔබට පැති දෙකක් සිද්ධ වෙනවා. මානසික පීඩනය ඇති වෙනවා, ඒ වගේම මානසික සුවය. මෙන්න මේ දෙක ඉතාමත්ම සුවිශේෂී. ඔබ ගෘහ ජීවිතය තුළදී ගන්න යම් තීන්දුව తీරන නිසා ඔබට මානසික පීඩනය ඇති වෙන්න පුළුවන්. ඒ හේතුව තමයි මේ තීන්දුව తీරන ගන්නකොට ඔබ ගොඩක් වෙලාවට ආත්මාර්ථකාමී ස්වරූපයෙන් තීන්දුව తీරන ගන්න යනවා. මෙන්න මේ හේතු කොටගෙන මේ තීන්දුව తీරන වැරදීම නිසා ඔබගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු නොවීම නිසා විශේෂයෙන්ම ගෘහ ජීවිතය පැත්තෙන් මානසික පීඩා ඇති වෙන ආකාරයක් පෙන්වුම් කරනවා. ඉතින් එතනදී ගොඩක් වෙලාවට අර මම කිව්වේ හරි විදිහට ගෘහ ජීවිතය පැත්තෙන් ඔබ තීන්දුව తీරන ගන්න පුළුවන් නම් මේ කාල පරාසය තුලදී මානසික සුවය වර්ධනය වෙන ආකාරයක් පැහැදිලි ලෙසම පෙනෙන්නට තියෙනවා. මෙතනදී ගෘහ ජීවිතය පැත්තෙන් ඉතාමත් සුවිශේෂී සිංහ ලග්නලාභීන්ට තමන්ගේ ගෘහ ජීවිතය තුළ අමුදරුවන් සමග ගෙවෙන කාල පරාසය තුළදී විශේෂයෙන්ම සහකරු සහකාරී සම්බන්ධයෙන් යම් පීඩා ඇති වෙන්න පුළුවන්. මේ ගන්න තීන්දුව తీරන නිසා ඉතාමත්ම කල්පනා වෙන්න ඕනේ. ඒ වගේම දුවා දරුවන් සම්බන්ධයෙන් මානසික පීඩා ඇති වෙන්න පුළුවන් ගන්න යම් තීන්දුව తీරන නිසා. ඉතින් මේ වගේ දේවල් වලදී ඉතාමත්ම පරිස්සම් වුණොත් ඔබට පැහැදිලි ජයග්‍රහණයක් උදා කරගන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නලාභී ඔබගේ 7 වන භාවයේ තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන 2025 මාර්තු මාසයේ 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහමාරුවේදී. මේ 7 වන භාවයට සෙනසුරුගේ පැමිණීම. 7 වන භාවයට සෙනසුරුගේ පැමිණීම කන්‍යා ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් පැති කීපයක් මම විග්‍රහ කරන්නම්. ආගමික කටයුතු සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවයක් දක්වන ආකාරයක් පෙනෙන්නට තියෙයි. විශේෂයෙන්ම පිරිසක් සමග එක්ක කටයුතු කරන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා මේ ආගමික කටයුතු පැත්ත ගත්තොත්. ඒ වගේම ගෘහ ජීවිතය පැත්තෙනුත් යම් සාර්ථක භාවයන් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ආදර සම්බන්ධතා විවාහයන් මෙන්න මේ පැත්තට සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා මේ කාල පරාසය තුලදී. ඒ වගේම එතනදී සුවිශේෂී දේවල් කීපයක් සිද්ධ වෙයි ඔබ ගන්න තීන්දුව తీරන මත. ඔබ මෙන්න මේ ගෘහ ජීවිත පැත්තෙන් විවාහය ආදර සම්බන්ධතා මෙන්න මේ පැත්තෙන් යම් තීන්දුව తీරන ගන්නකොට මේ සෙනසුරු ග්‍රහමාරුවත් සමගම මෙන්න මේ කාලය තුලදී ඒ ගන්න තීන්දුව తీරන වල නිවැරදි භාවය නිසා ඔබට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒ නිවැරදි භාවය නිවැරදි තීන්දුව తీරන ගන්න ඔබ ගොඩක් වෙලාවට
අසමත් වෙන ආකාරය දැක ගන්න ලැබෙනවා. මෙන්න මේ ගැන කල්පනාකාරී විය යුතුයි. හරියට මේ යම් දෙයක් ගැන ඒ කියන්නේ මූලිකව තීන්දුවකට බැස ගන්න කලින් ඒ ගැන හොඳට හිතලා මතලා දැඩි ආත්ම විශ්වාසයකින් ඒ තීන්දුව තීරණ ගත්තොත් ඔබට මේ ගෘහ ජීවිතයේ විවාහය පැත්ත ආදර සම්බන්ධතා පැත්ත මෙන්න මේ පැතිවල සාර්ථකභාවයක් පැහැදිලි ලෙසම දැක ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඒ පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් ආගමික කටයුතු පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම යම් රෝගාබාධවල වර්ධනයක් පෙන්වුම් කරනවා විශේෂයෙන් නිදන්ගත රෝගවල වර්ධනයන් මෙන්න මේ කාලය තුලදී දැක ගන්න ලැබෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. තුලා ලග්නය. තුලා ලග්නලාභී ඔබගේ 6 වෙනි භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන 2025 මාර්තු මාසයේ 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහමාරුවේදී මේ 6 වෙනි භාවයට සෙනසුරුගේ පැමිණීම 6 වෙනි භාවයට සෙනසුරුගේ පැමිණීමත් සමගම තුලා ලග්නලාභීන්ට පැති කීපයකින් සාර්ථක වෙන්න පුළුවන් යම් අවස්ථාවන් වලදී මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. මේ මානසික පීඩා ඇතිවීම බොහෝ විට සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම රෝගාබාධ පැත්තෙන් නිදන්ගත රෝගවල වර්ධනයන් දැක ගන්නට ලැබෙනවා. මෙන්න මේ නිසා යම් අවස්ථාවන් වලදී පීඩාකාරී ස්වභාවයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ වගේම සාර්ථක වෙන්න පුළුවන් පැති කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ගෘහ ජීවිතයේ පැත්ත ක්‍රමානුකූලව කටයුතු කරගෙන යන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙස මෙතනදී දැක් ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ඕනම බාධකයක් බිඳගෙන අර කම්කටොළු විඳ දරාගෙන ගෘහ ජීවිතයේ ක්‍රමානුකූලව පරිපාලනය කරන්න පුළුවන් හැකියාවන් පැහැදිලි ලෙසම තුලා ලග්නලාභීන්ට මේ කාල පරාසය තුල උදා වෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩා කටයුතු, අධ්‍යාපන කටයුතු ගත්තොත් මෙන්න මේ වගේ පැහැදිලි ලෙස ජයග්‍රහණයන් ළඟා කර ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. එතනදී ගොඩක් වෙලාවට Tamanගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීම දැක ගන්නට පුළුවන් මේ ග්‍රහමාරුවත් සමගම. ඒ වගේම ඒ කටයුතු සඳහා අර වෙනදට වැඩිය ඔරොත්තු දීමේ හැකියාව Tamanට උදා කර ගන්න පුළුවන්. Tamanට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් භාවය ලැබෙනවා. මෙන්න මේ නිසා අධ්‍යාපන කටයුතු බාධා ආවත් අර අපි කියන්නේ එක එල්ලේ කරගෙන යන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ ආකාරයෙන්ම තමයි ක්‍රීඩා කටයුතු වල. ඉතින් මෙන්න මේවා හේතු කොටගෙන පැහැදිලි ලෙසම ඒ ශේෂ්ත්‍රයන්ගේ ජයග්‍රහණයන් ළඟා කරගන්න පුළුවන් කාල පරාසයක් තමයි උදා වෙන්නේ තුලා ලග්නලාභීන්ට. ඉතින් ඒ වගේම ඒ ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් උසස් අයගෙන් තමන්ගේ ජයග්‍රහණයන් තමන්ගේ අරමුණු ඉලක්ක සපුරා ගන්න නිරායාසයෙන් උදව් උපකාර ලැබෙන ස්වභාවයකුත් ඔබට දැක ගන්නට ලැබේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නලාභී ඔබගේ 5 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන 2025 මාර්තු මාසයේ 29 වන දින සෙනසුරු ග්‍රහමාරුවත් සමගම. මේ 5 වන භාවයට සෙනසුරුගේ පැමිණීම වෘශ්චික ලග්නලාභීන්ට ඉතා සුවිශේෂී. මොකද හේතුව ඔබට ඔබගේ ජීවිතේ විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු පැත්තෙන් ගෘහ ජීවිතයේ පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් මාර්ග කීපයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි වැරදි මාර්ග කීපයකුත් මෙන්න මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. අපි සරලව ගත්තොත් ඔබට අපි මූලිකව ගමු අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු සහ ගෘහ ජීවිතය. මෙන්න මේ පැති ගත්තොත් මේ පැති වලින් සාර්ථක වෙන්න පුළුවන් මාර්ග කීපයක් ඔබට පෙන්වුම් කරනවා. මේ මාර්ග කීපයෙන් අර සාර්ථක වෙන්න පුළුවන් මාර්ගයන් වගේම අසාර්ථක වෙන්න පුළුවන් මාර්ගෙනුත් ඔබට පෙන්වුම් කරයි. මෙතනදී ඔබ සාර්ථක මාර්ගය තෝරා ගැනීම ඉතාමත් සුවිශේෂී. මෙන්න මේ වගේ තැන්වලදී අර අසාර්ථක පැත්ත තෝරා ගත්තොත් මානසික පීඩා ගෙන දෙන ආකාරයක් පෙන්වුම් කරනවා. අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු වගේම ගෘහ ජීවිතයේ කටයුතු අතපසු වීමෙන් Tamanගේ බලාපොරොත්තු ඉටු නොවීම. ඉතින් ඒ හින්දා අර මාර්ගයන් තෝරා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. හරි මාර්ගය තෝරාගත්තු වෘශ්චික ලග්නලාභීන්ට අතිශය සාර්ථකයි. ගෘහ ජීවිතය පැහැදිලි ලෙසම සාර්ථක භාවයට යන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. ආර්ථික වර්ධනය, ඒ වගේම අමුදරුවන් සමග රසාස්වාදයෙන් කාලය ගත කරන්න, ගෘහ ජීවිතය තුළ මෙතෙක් අවහිර වෙලා තියෙන බාධා
ඉවත් කරගෙන සාර්ථක කරගන්න ලෞකික දේපල වර්ධනය මෙන්න මේ පැතිවලට ඉතාමත්ම සාර්ථක කාලයක් ඒ වගේම අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු වලිනුත් ජයග්‍රහණයන් ළඟා කරගන්න පුළුවන් කාලපරාසයක් පෙන්වුම් කරන්නේ විශේෂයෙන්ම කියන්න ඕන තීන්දුව తీරන ගැනීම තමයි මෙතනදී ඉතාමත්ම වැදගත් ඉතාමත්ම කල්පනාකාරීව Tamanට හරියන Tamanට පෙනෙන සාර්ථකභාවයක් පෙන්වුම් කරන දේ පැත්තට යොමු වෙන්න පුළුවන් නම් ඔබට පැහැදිලි ලෙසම ජයග්‍රහණය මුක්ති විඳින්න පුළුවන්. ධනු ලග්නලාභී ඔබගේ 4 වන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ මේ එළඹෙන 2025 මාර්තු මාස 29 දින සිදුවන සෙනසුරු ග්‍රහ මාරුවේදී. 4 වන භාවයට සෙනසුරුගේ පැමිණීම. 4 වන භාවයට සෙනසුරුගේ පැමිණීම ධනු ලග්නලාභීන්ට සාර්ථක වෙන්න පුළුවන් පැති කීපයක් මම විග්‍රහ කරන්නම්. ඒ වගේම අර පීඩාකාරී වෙන පැත්තත් සුළු වශයෙන් විග්‍රහ කරන්නම්. මෙතනදී අතිශය සාර්ථකභාවයක් පෙන්වුම් කරනවා නව ආයෝජනයන් විශේෂයෙන්ම ගත්තොත් ආර්ථිකමය පැත්ත වර්ධනය කර ගැනීමට පැහැදිලි සාර්ථක කාලපරාසයක් විශේෂයෙන්ම ආයෝජන අවස්ථා අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම ඒ වගේම නව රැකියා සඳහා යොමු වීම අර සරලව කිව්වොත් ආර්ථිකය ස්ථාවර කරගන්න පුළුවන් යම් කරුණු කාරණා ක්‍රියාත්මක කර ගැනීමට ඔබට මෙන්න මේ කාලය උපයෝගී කරගන්න පුළුවන් උපයෝගී කරගත්තොත් සාර්ථක වෙන්න පුළුවන් කියලා පැහැදිලි ලෙසම වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ ධනු ලග්නලාභීන්ගේ කෙනාගේ කේන්දර අනුව යම් පීඩාකාරී ස්වභාවයන් අපරකාරී ස්වභාවයන් ගෙවෙනවා නම් ඒ සඳහා පිළියම් කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ ගැන ඔබ යොමු වෙන්න. ඒ වගේම ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ගෘහ ජීවිතය පැත්තෙන් සාර්ථක පැත්ත වගේම පීඩාකාරී අවස්ථා පෙන්වුම් කරනවා විශේෂයෙන්ම Tamanගේ හිතවත් අයගේ වෙන්වීම ඒ වගේම Taman ඇසුරු කරන අය Taman අතහැර යාම මෙන්න මේ වගේ දේවල් නිසා මානසික පීඩාවන් වලට ලක්වීමක් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ වගේම Tamanගේ තියෙන ජනප්‍රියත්වය අඩුවීම ඒ වගේම අන් අය නිසා Tamanගේ කීර්තිනාමයට යම් හානි සිදුවීම මෙන්න මේ වගේ දේවල් නිසා මානසික පීඩනයන් ඇති වෙනවා. මේ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත්. මකර ලග්නලාභී ඔබට ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ මාරුවක් වශයෙන් පැහැදිලි ලෙසම වෙන් කරලා දක්වන්න පුළුවන්. මේ එළඹෙන සෙනසුරු ග්‍රහ මාරුව 2025 මාර්තු මාසයේ 29 වන දින සෙනසුරු ග්‍රහය ඔබගේ 3 වන භාවයට පැමිණෙනවා. මේ 3 වන භාවයට පැමිණීමත් සමගම මෙතෙක් කල ගත වුණු සෙනසුරු ලග්නයේ රාශිතකය අවසන් වෙනවා මකර ලග්නලාභීට. ඒ හින්දා ඉතාමත්ම සුවිශේෂී. ඒ වගේම ඔබගේ ලග්නාධිපති තමයි සෙනසුරු. මේ ලග්නාධිපති 3 වන භාවයට පැමිණෙන්නේ ඔබගේ තියෙන මානසික පීඩාවන් අවම කර ගැනීමට පැහැදිලි ලෙසම පීඩාවන් දුරු කර ගන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. ඔබ දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන් කාලපරාසයක ආරම්භයක්. ඒ වගේම ටික ඔබගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන ආකාරයක් පෙන්වුම් කරනවා. ඒකට හේතුව තමයි ඔබ ගන්න තීන්දුව తీරන කලින් ගොඩක් වෙලාවට මෙතනදී මේ සෙනසුරු මාරුවත් සමග ගොඩක් වෙලාවට තීන්දුව తీරන ගැනීමේ හැකියාව තමයි අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ. ඔබ කලින් තීන්දුව తీරන ගන්නකොට ඒවා වරදිනවා. වරදින හින්දා මානසික පීඩාවන් වලට ලක් වෙනවා. නමුත් මෙතනදී ටික Taman ගන්න තීන්දුව తీරනවල සාර්ථකභාවය ඔබට දැක ගන්නට ලැබෙනවා. මේ දැක ගන්නට ලැබීම නිසා ඔබගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන ආකාරයක් පැහැදිලි ලෙසම ඔබට පෙනේ. මෙන්න මේ හේතුව නිසා අර ටික උඩට යන ස්වභාවයක් පෙන්වුම් කරනවා. මේ උඩට යන ස්වභාවය ගත්තොත් ආර්ථිකමය පැත්තෙන් ඔබට ස්ථාවර වෙන්න පුළුවන් මාර්ගයන් කීපයක් පෙන්වුම් කරයි. ඒ පැත්තත් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ගෘහ ජීවිතයේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් යම්තාක් දුරට අවම කරගන්න පුළුවන් මාර්ගයන් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මෙන්න මේක ඉතාමත්ම සුවිශේෂී. ඒ වගේම අනිත් විශේෂත්වය තමයි අන් අය අතර ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන් අවස්ථා පෙන්වුම් කරනවා. ඕනම වැඩ කටයුත්තකදී මූලිකත්වය අරගෙන කරන්න පුළුවන් හැකියාව අර මං කලින් කිව්ව ආත්ම විශ්වාසය ගොඩනැගෙන ආකාරයක්
පැහැදිලි ලෙසම දැක ගන්න ලැබෙනවා. මෙන්න මේ හේතු නිසාම ඔබ දැනගන්න ඕනේ ඔබගේ අර කලින් තිබුණු පීඩාකාරී ස්වභාවයන්ගෙන් මිදීලා ඒ නැති වුණ දේවල් නැවත යථා තත්ත්වයට වර්ධනය කරගන්න ඔබ දක්ෂ විය යුතුයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නලාභී ඔබගේ ලග්නාධිපති එවත් සෙනසුරු ඔබගේ දෙවන භාවයට පැමිණෙනවා. එළඹෙන 2025 මාර්තු මාසයේ 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහ මාරුවේදී. මේ වෙනකොට ලග්නගතව තමයි සෙනසුරු සිටින්නේ. මේ දෙවන භාවයට පැමිණෙනවා. මේ දෙවන භාවයට පැමිණීමත් සමගම ඔබ මේ වෙනකොට සෙනසුරු ලග්නේ රාශියකට මුහුණ දීලා සිටින්නේ. මේකේ අවසාන අදියර තමයි ආරම්භ වන්නේ. එතකොට මේ දෙවන භාවයට ලග්නාධිපති සෙනසුරු පැමිණීම කුම්භ ලග්නලාභීන්ට යම් තාක් දුරට සාර්ථකයි. හිටියට වැඩිය සාර්ථකයි. විශේෂයෙන්ම මානසික පීඩා යම් තාක් දුරට අවම කරගන්න පුළුවන් හැකියාව පෙන්වු කරනවා. ඒ වගේම ආත්ම විශ්වාසය ගොඩනැගෙන ආකාරයක් පැහැදිලි ලෙසම දැක ගන්න ලැබෙනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ආර්ථිකමය පැත්ත, ගෘහ ජීවිතයේ පැත්ත මෙන්න මේ පැතිවල යම් මට්ටමක පල්ලෙහාට වැඩිලා තියෙනවා නම් නැවතත් ටික ඒවා සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පෙන්වු කරනවා. මම මෙතනදී අර කෙටි කරලා දක්වන්නේ ආර්ථිකමය පැත්ත කියලා. එතනදී ගොඩක් වෙලාවට ව්‍යාපාර, රැකියා, නව ව්‍යාපාර, ඒ වගේම රැකියාවේ තියෙන බාධක ගැටලු මෙන්න මේ සියල්ලක්ම යම්තා දුරට අවම කරගන්න පුළුවන් හැකියාව ගොඩනැගෙනවා. ඒ වගේම මෙන්න මේවා හේතු කොටගෙන තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගෙන ආකාරයක් පෙන්වු කරනවා. මේ ආත්ම විශ්වාසය ගොඩනැගීම ඉතාමත් වැදගත්. මොකද ඔබ අර යම් තීන්දුවකට බසිනකොට ගොඩක් වෙලාවට පසුගාමී ලෙස තමයි ඒවා ගැන හිතන්නේ. නමුත් මෙතනදී ගොඩක් වෙලාවට එක එල්ලේ තීන්දුව తీරන ගැනීමට යොමු වීමක් පෙන්වුම් කරයි. මේ යොමු වීම ඉතාමත් වැදගත් ඔබගේ ආර්ථිකමය තත්ත්වයන් ස්ථාවර කරගන්න. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලටත් සාර්ථකභාවයක් පෙන්වනවා. අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන් කුම්භ ලග්නලාභී දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු අර වෙනදාට වැඩිය උනන්දුවෙන් කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා. මීන ලග්නය. මීන ලග්නලාභී ඔබගේ ලග්නයට හෙවත් පළවන භාවයට තමයි සෙනසුරු ග්‍රහයා පැමිණෙන්නේ. එළඹෙන 2025 මාර්තු මාස 29 වන දින සිදුවන සෙනසුරු ග්‍රහ මාරුවේදී. මේ ලග්නයට සෙනසුරුගේ පැමිණීම මේ වෙනකොට මීන ලග්නලාභී සෙනසුරු ලග්නේ රාශියකට යටත්ව සිටින්නේ. ඒ වගේම මේ ලග්නයට සෙනසුරුගේ පැමිණීම පැති කීපයකින් සාර්ථකභාවයක් පෙන්වු කරනවා. ඒ වගේම පැති කීපයකින් අසාර්ථකභාවයකුත් පෙන්වු කරනවා. සාර්ථකභාවය ගත්තොත් ගොඩක් වෙලාවට ඔබට විදේශගත වෙන්න පුළුවන් නම් මෙන්න මේ කාලය තුලදී ගොඩක් සාර්ථකයි. විශේෂයෙන්ම විදේශගත වෙන්න, ඒ වගේම Taman ඉන්න ස්ථානයෙන් බැහැරව යන්න මෙන්න මේ වගේ දේවල් වලට ඔබ උත්සාහ දරනවා නම් මෙතෙක්කල් බාධා වෙවි තියෙනවා නම් මෙන්න මේ පැතිවලට සාර්ථකභාවයක් පෙන්වුම් කරනවා. අපි නිකන් උදාහරණයක් වශයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ සඳහා මේ තාක්කල් ඔබට ඒ සඳහා බාධා වෙවි තියෙනවා නම් මෙන්න මේ සෙනසුරු ග්‍රහ මාරුවත් සමග එළඹෙන කාල පරාසය තුලදී ඔබ තව ටිකක් උනන්දු වුණොත් ඔබට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම විදේශ අධ්‍යාපන කටයුතු, ඒකවම රැකී ආරක්ෂා මෙන්න මේ පැතිවලට සාර්ථකභාවයක් පෙන්වුම් කරනවා පැහැදිලි ලෙසම. එතකොට අර සරලව කිව්වොත් ආර්ථිකමය පැත්ත යම් තාක් දුරට ස්ථාවර කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි Taman ගන්න තීන්දුව తీරන ගොඩාක් වෙලාවට වරදින අවස්ථා පෙන්වුම් කරනවා. මෙන්න මේක ඉතාමත් සුවිශේෂී. විශේෂයෙන්ම Tamanගේ ගෘහ ජීවිතය ඉදිරිය ගැන හිතලා ගන්න ෂණික තීරණ ගොඩක් වෙලාවට වරදිනවා. මේ වරදීම හේතු කොටගෙන මානසික වශයෙන් පීඩාගෙන දෙන ආකාරයක් පෙන්වු කරනවා. මෙන්න මේ ගැටලු හින්දා ගොඩාක් වෙලාවට ආත්ම විශ්වාසය අඩු ආකාරයට තමයි ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. මෙන්න මේ නිසා Tamanට හිමි විය යුතු නියම ආකාරයෙන් ළඟා කර ගැනීමට පැහැදිලි ලෙසම බාධා පැමිණෙනවා. මෙන්න මේ නිසා මානසික පීඩනයන් ඇති වෙනවා. මේ ගැන
අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතුයි. යොමු කළා Taman තීරණ ගන්නකොට දෙවරක් හිතලා කල්පනාකාරීව ගැනීමෙන් විශේෂයෙන්ම ගෘහ ජීවිතය පැත්ත Tamanට අර ස්ථාවර වෙන්න සහ සාර්ථක වෙන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙන්වන්න කරනවා. හොඳයි මම අද කතා කරන්නේ සෙනසුරු ග්‍රහමාරුව පිළිබඳව. එතන සෙනසුරු ග්‍රහමාරුව සිද්ධ වෙනවා 2025 මාර්තු මාසයේ 29 වෙනි දින. සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වෙනවා. මේ ආසන්න වශයෙන් අවුරුදු 29කට පස්සේ තමයි මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. මේ මීන රාශිය ආසන්න වශයෙන් අවුරුදු 3ක් ගත කරනවා. මෙන්න මේ කාල පරාසය තුල ලග්න 12ට කොයි ආකාරයෙන් ප්‍රතිඵල බලපැවැත්වෙනවද කියලා මම විග්‍රහ කරා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන කරුණ තමයි මේ කාල පරාසය තුල Taman ගන්න තීරණ වල නිවැරදි භාවය සහ ඒවා වැරදීම මත මානසික පීඩා ඇතිවීම පෙන්නුම් කරනවා. ඒ හින්දා විශේෂයෙන්ම තීරණ ගන්නකොට යමක් කරන්න කලින් ඉතා කල්පනාකාරීව හිතලා Tamanට හරි තීන්දුව හරියක් වෙලාවට ගන්න පුළුවන් නම් ගොඩාක් සාර්ථක වෙනවා මේ ලග්න 12ට. විශේෂයෙන්ම ඒවා ගැනීමට බාධා තමයි ගොඩක් වෙලාවට මේ සෙනසුරු ග්‍රහමාරුවත් සමග සිද්ධ වෙන්නේ. සමහර අයට සාර්ථක වෙනවා, සමහර අයට බාධා පැමිණෙනවා. මම ඒ ලග්න 12ට ඒවා ඒ ආකාරයෙන් විග්‍රහ කරා. ඉතින් අනිත් විශේෂත්වය තමයි කෙනාගේ උත්පත්ති කේන්දරය අනුව මේ වෙනයම් ග්‍රහ පිහිටීම් ග්‍රහඵල තියෙන්න පුළුවන්. ඒ වගේම සඳු සිටින ස්වභාවය අනුව මේ සෙනසුරු ග්‍රහමාරුවත් සමග ජම්මේ රාශියක ආරම්භ වීම ඒවා අවසන් වීම සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේවත් සැලකිල්ලට යොමු කළා තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් හරියාකාරව තීරණ අරගෙන අතිශය සාර්ථක වෙන්න පුළුවන් අවස්ථා බෙහෙවින්ම මෙන්න මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. ඉතින් අර තමන්ගේ උත්පත්ති කේන්ද්‍රයේ තියෙන ග්‍රහ පිහිටීම් ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වනවා නම් සුදුසු ජ්‍යොතිර්වේදියෙකු ලවා ඒවා පරීක්ෂා කරගෙන ඒ සඳහා පිළියම් කර මෙන්න මේ සෙනසුරුගේ කාල පරාසය තමන්ගේ සාර්ථකභාවය වර්ධනය කර ගැනීමට හරියාකාරව කටයුතු කිරීමට ඔබ දක්ෂ විය යුතුයි. එහෙනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.